කක්කා මුහුදු වෙරළේ. එතනදී ඔයාලා රුපියල් 1000ක ඩිපොසිට් එකක් තියන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ අහල පහල කෙනෙක්ටත් මේකට සයින් කරන්න පුළුවන්. පුරහල. මේකේ මේ වේදිකා නාට්‍ය බලලා තියෙනවා? අනුගත්ත පොත 2300යි. ඒ රන්ච් සෑන්ඩ්විච් කියලා බීෆ් එක. මේ තියෙන්නේ මගේ ආසම කැටගරි එක. කාලයකට පස්සේ කියන්නේ ෆස්ට් ටයිම්. ඔන්න අද වීඩියෝ එකත් එක්ක එකතු වෙන ඔයාව ගොඩක් ආදරෙන් අපේ channel එකට පිළිගන්නවා වගේම ඔයාට සුබම සුබ දවසක් වෙන්න කියලාත් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයාට බලා ගන්න පුළුවන් අපේ අද දවසෙන් කොටසක් කොහොමද ගෙවුනේ කියලා. මේ ඉන්නේ අපේ ගෙදර ඉන්න බලු කුක්කා. ඉතින් මේ විදිහට එයාගේ වීඩියෝ ක්ලිප් එකක් අරගෙනම vlog එක පටන් ගන්න ඕනේ කියලා හිතන. ඉතින් ඔයා අද අපේ channel එකත් එක්ක එකතු වෙන අලුත් යාළුවෙක් නම් අමතක කරන්නේ නැතුව subscribe button එක click කරලා channel එකත් එක්ක එකතු වෙන මේ වගේ ලස්සන වීඩියෝස් ඉස්සරහටත් බලා ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකට කැමති නම් අමතක කරන්නේ නැතුව like එකක් දාලා පල්ලෙහින් comment එකක් දාගෙන යන්න. අපි බලමු අද vlog එක මොන වගේ වෙයිද කියලා. ඉතින් අපි මේ ලෑස්ති වෙලා ඉන්නේ අපේ මල්ලිට බෙහෙත් ගේන්න යන්න. අපේ මුල්ම project එක උනේ ඒක. මේ ඉන්නේ අපේ මල්ලි. එයාට හොඳටම සනීප නැහැ. මේ දවස්වල වෛරස් එකක් යනවා. ඉතින් එයාටත් ඒ වෛරස් එක හැදිලා හොඳටම උණ. ඊට පස්සේ අපි ගියා එයාට බෙහෙත් ගන්න පානදුරේට. මොකද එයාට තනියම යන්න බැහැ ඒකෝ. මොකද එයාව ගැහෙනවත් එක්ක ඒ හින්දා. ඉතින් මේ ඔයගොල්ලෝ දකින්නේ අපි බෙහෙත් ගන්න යන ගමන් අපි ආවේ පානදුරේ ස්වස්ත රෝහලට. ඔයගොල්ලෝ දන්නවා ඉතින් පානදුරේ ආවට ඉන්න කෙනෙක් නම් ඉතින් මල්ලිට බෙහෙත් තරන් දීලා එයාව ගෙදර යවලා අපේ ගමන අපි දැන් මේ යන ගමන්. හොඳටම සනීප නැත්නම්. ඔව් එළියට ආවට පස්සේ වැඩි වුණාද? ඒයි අර වැඩි වෙනකම්ම ඉන්නවනේ බෙහෙත් ගන්න යන. ඔන්න දැන් බලමු අපි මේ කොහෙටද ආවේ කියලා. අපි මුලින්ම ආවේ පානදුර ලයිබ්‍රරි එකට. ඉතින් අපේ අද දවසේ වැඩවලින් එකක් උනේ මෙන්න මේක. ඔයගොල්ලෝ දන්නා ඇති පානදුරේ ආවට ඉන්න කෙනෙක් නම් මෙන්න මේ පුරහල තියෙන තැන තමයි පානදුර ලයිබ්‍රරි එක තියෙන්නේ. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න මම වීඩියෝ එකේ ඔයගොල්ලන්ට එක්ස්ප්ලেইন කරනවා ලයිබ්‍රරි එකේ membership එක කොහොමද ගන්නෙ කියලා. ඉතින් ඒ ගැන නොදන්න කෙනෙක් නම් අන්න ඔයාට ඒක වැදගත් වෙයි කියලා හිතුණා. මේ වේදිකා නාට්‍ය බලලා තියෙනවා? වේදිකා නාට්‍ය නම් බලලා නැහැ. ඔන්න මේ තියෙන්නේ ලයිබ්‍රරි එක. ලයිබ්‍රරි එක ඇතුලේ අපිට ගොඩාක් වීඩියෝස් ගන්න බැරි වුණා. මොකද ඒක ලව්ද නැද්ද කියන අපි දන්නේ නැති හින්දා මම මෙන්න මේ වගේ චූටි ක්ලිප් එකක් ගත්තා. ඉතින් මම එක්ස්ප්ලেইন කරන්නම් ඔයගොල්ලන්ට කොහොමද මේ membership එක ගන්න කියලා. අපි යමු පෙරේරා ඇන්ඩ් සන්ස් එකට ගිහිල්ලා කන්න. sausage bun. Chicken puff or chicken puff ඒ රන්ච් සෑන්ඩ්විච් කියලා බීෆ් එක. chicken sausage එකයි. chicken sandwich තියෙනවා. chicken sandwich එකක් ගන්න. ඔයාට මේ chicken puff එකයි. තමයි chicken sausage chicken sausage එකයි. ඉතින් ඔය විදිහට තෝරලා ඔන්න දෙන්නත් එක්ක දැන් කන්න ගත්තා. ඕපදූප චුට්ටකුත් කියව ඔන්න දෙන්නත් එක්ක කන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේත් එක්කම කියන්න ඕනේ අමතක කරන්න නැතුව අපේ TikTok follow කරන්න, Facebook follow කරන්න, Instagram follow කරන්න. අපේ සචයන් අනු vlogs කියන නමින්ම තමයි ඒ තුනම යන්නේ. කලන්තේ වගේ කියලා ෆෝන් එක තිබ්බ හින්දා අපිට ආරම්භ වෙලා. Luminex පොත් මැදුර. ඔප්ස්. හරියෙන් යන්න. කොහෙන්ද? මෙතනින් යන්න පුළුවන්. යා නිකන් අනේ මන් දන්නේ. අපි කාලා ඉවර වුණාට පස්සේ ඔන්න ආවා Luminex පොත් මැදුරට මටයි අනුටයි කියවන්න පොත් දෙකක් ගන්න. ඉතින් එයාලගේ 50% 10% off කියලා තිබුණා. එයාලා වෙනම ඒ පොත් තියලා තිබ්බේ වෙනම පැත්තක. ඒවයි කැටගරයිස් කරලත් නැහැ. ඉතින් එතනින් පොත් තෝරන්න ටිකක් අමාරුයි. ඉතින් ඒත් අපි ගියා full price තියෙන පැත්තට අපිට ආස පොතක් ගන්න. මොකද මම shopping කරන්න ගියත් හරි කැමති දෙයක් තමයි හැමදේම පිළිවෙලකට තියෙන එක. මේ තියෙන්නේ මගේ ආසම කැටගරි එක. නවකතා. මේ තියෙන්නේ
අනුගේ ආසම කැටගරි එක පරිවර්තන. අපි දෙන්න හාත්පසින්ම වෙනස් නේ. නේද බබා? අනුට ඇත්තටම ස්පෙසිෆික් බුක් එකක් තිබුණා. මෙයා ඒක තමයි හොයන්නේ. ඒත් අන්ෆෝචුනේට්ලි ඒ බුක් එක මේ ලුමිනෙක්ස් එකේ තිබුණේ නැහැ. ඉතින් එයාට තියෙන ඒ වගේ එකක් තෝරලා ගන්න සිද්ධ වුණා. ඔන්න මට ගත්ත පොත පාරා කියලා නවල් එකක්. ඔයාට මොකද ගත්තේ? ජේම්ස් රෝලින්ස්ගේ Map of Bones. එහෙනම් කියවමු. අනුනම් පොත් කියෙව්වා. මම මේ ගත්ත ෆස්ට් නවල් එක ඉස්කෝලේ යනකොට නවල්ස් කියෙව්වට පස්සේ මේ කියවන පළවෙනි නවල් එක කාලෙකට පස්සේ. ඔයා දන්නවද මේ පොත් දෙකට කොස්ට් එක දැන් කීයක් යනවද කියලා? ඈ බබා? ඔයා දන්නවද? මොකද්ද? කක්කා මොහොදු වෙරළේ. කෆ්කා ඔයා මේ පොත් දෙකට දැන් අපිට කොස්ට් එක යනවා 3000ක් කිට්ටු වෙන්න. අනු ගත්ත පොත 2300යි. මං ගත්ත පොත 590යි. හරි. එහෙනම් යන්න. මේ තියෙන පොත් මෙයාලගේ ඩිස්කවුන්ටඩ් පොත් නේ. මේක මේ මතක නැහැ. මේවා මේ මෙතන තියෙන්නේ මම හිතන්නේ ඩිස්කවුන්ටඩ් මේ බුක්ස් තමයි. මේ 50% කියලා ගහලා තියෙනවා. මේ ඔක්කොම 50% off. ඔක්කොම පොත් මික්ස් වෙලා තියෙන මෙතනනේ. මෙතන මික්ස් එකක් තියෙන්නේ. චූටි කලිසම්. ඉතින් අපි මේ ගත්ත පොත් දෙකත් අරගෙන දැන් යන්නේ. ඉතින් අනෝ ගිහිල්ලා පොත් දෙකට බිල් කරා. ඒ කරලා අපි දෙන්න ආයි ගියා පානදුරේ ටවුන් එකට පොඩ්ඩක් පුංචි වැඩ වගේක් තිබ්බ කරගන්න. ඒ ටිකත් කරගෙනම ගෙදර යනවා කියලා. ඉතින් ඊට කලින් අපි ගියා පානදුරේ තියෙනවා පුංචි පාක් එකක්. අන්නේ පාක් එකට. පොත් දෙක. මෙන්න අපේ ගම පානදුර නගරය. මෙන්න මේක තමයි මම ඒ කියපු චූටි පාක් එක. ඉතින් මේකේ පුළුවන් අපිට පොඩ්ඩක් රෙස්ට් එකක් අරගෙන එහෙම ඉන්න. ඉතින් අපි දැන් පොඩ්ඩක් වාඩි වෙලා ගත්ත පොත් දෙකේ පොඩි පැත්තක් කියෙව්වා. අපි පුස්තකාලයට බැඳෙන්න ගියානේ නේද? පුස්තකාලයට membership එක ගන්න ගිය වෙලේ ඒකේ තියෙන procedure එක මොන වගේද කියලා ඔයගොල්ලොත් එක්ක share කරගන්න ඕනේ කියලා හිතුණා. මොකද library එකේ membership එක ගන්න කැමති කෙනෙක් නම් මේ මම කතා කරන්නේ පානදුර library එක ගැන. අනිත් library වල කොහොමද කියන මන් දන්නේ නැහැ. ඉතින් ඔයාලා මුලින්ම යන්න ඕනේ library එකට. ගියාට පස්සේ රුපියල් 10ක් දීලා මෙන්න මේ වගේ form එකක් තියෙනවා ගන්න. හරිද? මෙන්න මේ වගේ කහපාට ෆෝම් එකක් තියෙනවා. රුපියල් 10යි. එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි බැඳෙන ප්‍රමාණය අනුව ඒ කියන්නේ membership එක ගන්න ඔයාලා කී දෙනෙක්ද ඒ අයට ෆෝම් එක ගන්න ඕනේ. ඊට පස්සේ ඒ ෆෝම් එකේ තියෙනවා ඔයාගේ details fill කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ ගමේ ග්‍රාම සේවකටත් fill කරන්න කොටසක් තියෙනවා මේ ෆෝම් එකේ. හරිද? ඊට අමතරව ඔයාගේ ගෙදර සමාජිකයෙක් නොවන කෙනෙක්. ඒ කියන්නේ ඔයාගේ අහල පහල කෙනෙක්ටත් මේකට සයින් කරන්න පුළුවන්. අපකරුවෙක් විදිහට ඔයාගේ ගෙදර සමාජිකයෙක් නොවන කෙනෙකුත් මේකේ තියෙනවා කොටසක් ෆිල් කරන්න. ඒ කෙනා ෆිල් කරාට පස්සේ ඒ කෙනාවත් ග්‍රාම සේවක විසින් සහතික කරන්න ඕනේ. මේකම ෆෝම් එකේ තමයි ඒ ටික ඔක්කොම තියෙන්නේ ෆිල් කරන්න. මේක ඔයාලා ෆිල් කරගෙන ඉවර වෙලා ඔයාලා යන්න ඕනේ නගර සභාවට. එතනදී ඔයාලා රුපියල් 1000ක ඩිපොසිට් එකක් තියන්න ඕනේ. සාමාන්‍යයෙන් ලයිබ්‍රරි එකේ membership එක අලුත් කරන්නේ අවුරුදු 2කින් දෙකට. එතකොට ඔයාලා එතන ඩිපොසිට් එකක් තියෙන 1000 ඔයාලා membership එක remove කරගන්නවා නම් අන්න එදාට ඔයාලට එයාලා රිටර්න් කරනවා.
ඊට පස්සේ ඔයාලා එතන ඩිපොසිට් එක ගෙව්වට පස්සේ යාලා එතන රිසිට් එකක් දෙනවා. ඔයාලා ආයේ ඒක අරගෙන යන්න ඕනේ ලයිබ්‍රරි එකට. ලයිබ්‍රරි එකට ගියාට පස්සේ එතනදී ඔයාලා රුපියල් 200ක් දෙන්න ඕනේ. රෙජිස්ට්‍රේෂන් ෆී එක වගේ අවුරුදු දෙකෙන් දෙකට රුපියල් 200 ගානේ තමයි යාලා අය කරන්නේ මෙම්බර්ෂිප් එකට. අවුරුදු දෙකෙන් දෙකට තමයි මෙම්බර්ෂිප් එක රිනිව් වෙන්නේ. එතකොට ඔයාලා රුපියල් 200ක් බඳින්න ඕනේ ආයි ලයිබ්‍රරි එකට මෙම්බර්ෂිප් එක ගන්නවට. අවුරුදු 2කට. ඊට පස්සේ ඉඳන් ඔයාලට ලයිබ්‍රරි එකේ පොත් අරගෙන යන්න පුළුවන් ගෙදර. එක්කෙනෙක්ට පොත් දෙකක් ගන්න පුළුවන් කියලා කිව්වා. දවස් 14ක් වගේ කාලයක් ඒගොල්ලෝ දෙනවා පොතක් රිටර්න් කරන්න. ඉතින් කියවලි වුණාම හරි ගෙනල්ලා දෙන්න පුළුවන් කියලා ඒවල කිව්වා. ඒක ප්‍රශ්නයක් නෑ කියලා. ඉතින් ওই විදිහට තමයි ලයිබ්‍රරි එකක මෙම්බර්ෂිප් එකක් ගන්නව නම් ප්‍රොසීඩියර් එක. මම කිව්වේ මේ පානදුර ලයිබ්‍රරි එකේ ප්‍රොසීඩියර් එක. අනිත් ලයිබ්‍රරිස් වල කොහොමද දන්නේ නෑ. මං හිතන්නේ එකම විදිය වෙන්න ඇති. ඉතින් අපි ඒ ටික කරගෙන ෆෝම්ස් අරගෙන මොකද ග්‍රාම සේවක ෆිල් කරන්නත් එපේ. ඒ ෆෝම්ස් අරගෙන අපි ඉතින් ලුමිනෙක්ස් එකට ගිහිල්ලා ලුමිනෙක්ස් එකෙන් දැනට අපිට කියවන්න පොත් දෙකක් ගත්තා. 90 නම් මීට කලිනුත් පොත් අරගෙන කියෙව්වා. මම ඉස්කෝලේ යනකොට නවකතා කියෙව්වට පස්සේ මම ඉස්කෝලේ යන කාලේ මගේ මෙම්බර්ෂිප් එක තිබ්බා ලයිබ්‍රරි එකේ. ඉතින් ඒ කාලේ නවකතා කියෙව්වට පස්සේ ඔන්න දැන් තමයි මම කාලයකට පස්සේ නවකතාවක් කියවන්න හදන්නේ. ඉතින් ඔන්න ওই විදිහට තමයි අද දවස ඉවර වුණේ. අපි දැන් හොඳ රවුමක් ගහලා බඩුත් ගත්තා. හොඳ රවුමක් ගහලා ගෙදර යන ගමන් පේනවනේ යක්කු වගේ දාඩිය දැම්ම හොඳටම. මොකද කාලයකට පස්සේ අනුල පානදුරේ ඉඳලා අනුලයි ගෙදරට බස් එකේ ආවේ. කාලයකට පස්සේ කියන්නේ අලුත් කරගන්න බස් එකේ ආවා. කාලයකට පස්සේ කියන්නේ ෆස්ට් ටයිම් අපි ලංකාවට ආවට පස්සේ ෆස්ට් ටයිම් බස් එකේ ආවේ අනුලයි ගෙදරට. මොකද සාමාන්‍යයෙන් පානදුරේ ඉඳලා එනවා නම් උබ් එකක් දාගෙන තමයි එන්නේ. හරි ඉතින් අපි හිතනවා ඔයගොල්ලෝ අද vlog එක හොඳට enjoy කරන්න ඇති කියලා. යම් කිසි දෙයක් දැනගත්තේ නැති දෙයක් දැනගෙන හිටපු නැති දෙයක් තිබ්බනම් අද ඔයගොල්ලෝ දැනගන්න ඇති කියලාත් හිතනවා. බල්ලා කයිද? බය වෙන්නේ. දැනගෙන හිටපු නැති දෙයක් කියලා මීන් කරේ ලයිබ්‍රරි එකේ රෙජිස්ට්‍රේෂන් එක ගැන. මේ හරි එහෙනම් ඔයා අද අපේ වීඩියෝස් බලන අලුත් යාළුවෙක් නම් අමතක කරන්න නැතුව subscribe button එක click කරන්න. ගිහිල්ලා giveaway වීඩියෝ එක බලන්න කට්ටියම ඒ giveaway එකට set වෙන්න කියලා කියනවා. ඉතින් ආයි අලුත් vlog එකකින් ලබන සතිය හම්බ වෙනකන් හැමෝටම bye. මේ තියන්නේ අපේ ගෙදර ඉන්න බල්ලගේ කූඩුව. අපි ගිහින් එන ටිකට net එකකුත් දාලා. ඌව මදුරෝ කන්න තියෙන net එකක් දාලා.